ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්. අද අපි බලන්න යන්නේ 2025 දී නිකුත් වූ විශාලතම බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් වන War 2. චිත්‍රපටයේ යස්රාජ් ෆිල්ම්ස් ආයතන ස්පයි යුනිවර්ස් එකට අයත් අලුත්ම කොටසක්. අයන් මුකර්ජි අධ්‍යක්ෂණය කරලා තියෙන War 2 එකේ ප්‍රධාන චරිතය ලෙස අපේ සුපර් ස්ටයිලිෂ් කබීර් සහ රිතික් රෝෂන් සහ ඔහුට එරෙහිව දක්ෂ විරුද්ධයන් ලෙස JR එකතු වෙනවා. කතාවේ කබී තාමත් රහස් ඒජන්සියක වැඩ කරන টොප් ලෙවල් ඒජන්ට් කෙනෙක්. නමුත් මේ අවුරුද්දේ ඔහුට මුහුණ දෙන්න යනවා පුද්ගලික මට්ටමේ අභියෝගයක්. JR චරිතයට විරුද්ධ වුණත් ඔහුගේ අදහස් අරමුණු කිසිදු විරුද්ධතාවයක් වගේ නෙවෙයි. ඔහු සාධාරණ සහ ප්‍රතිශෝධනය අතර සීමාව මැදින් ගමන් කරන චරිතය. ඒ නිසා කතාවට තියෙන උණුසුම පට්ටයි. රිතික් රෝෂන් නැවතත් කබීර් ලෙස පට්ට පර්ෆෝමන්ස් එකක් දෙනවා. රිතික්ගේ ඇක්ෂන් සෙන්ස් වල එනර්ජි එක නම් අඩු වෙන්නෙම නෑ. ගේ ඇක්ටින් එකත් ඒ වගේම තමයි. කියාරා ඇඩ්වානිගේ චරිතය මේ රොමැන්ස් විදියට පමණක් නෙවෙයි. ඇය කබීට ඉමෝෂනල් බැලන්ස් එක ලබා දෙන්නත් ස්පයින් නෙට්වර්ක් එක තුල අලුත් ඩයිමෙන්ෂන් එකක් අරගෙන එනවා. කතාන්දරයේදී ඇයගේ රෝල් එක ගැන ට්වයිස්ට් එකක් තිබුණා කියලා ඉන්සයිඩර්ස් කියනවා. ඇක්ෂන් සෙන්ස් එක ගැන කිව්වොත් hand to hand fighters, underwater cases සහ drone battle sensors වලට CGI plus real stunt මිස් එකක් තියෙනවා. රිතික්ගේ ස්ටන්ට් ටීම් එක සහ JR&Tගේ ස්ටන්ට් ඩබල්ස්ලා එකට වැඩ කරලා මැසිව් සීක්වන්ස් එක නිර්මාණය කරලා තියෙන මේ ෆිල්ම් එකේ. සමස්තයෙන්ම War 2 කියන්නේ බොලිවුඩ් ලෝකයේ අලුත් මට්ටමකට ගෙන යන සිනමැටික් එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා ඇක්ෂන් සහ ඉමෝෂන් සස්පෙන්ස් සහ සිනමැටික් යුනිවර්ස් එකකට කැමති නම් War 2 බලන්නම ඕනේ. ඔයාලා වීඩියෝ එකට කැමති වුණොත් ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න සහ කමෙන්ට් එකක් තියන්න. එහෙනම් වෙනත් මූවි එකකින් නැවතත් හමු වෙමු.